මම මෙච්චර කල් ඉන්දියාවේ ෆිල්ම් වැඩිය බැලුවේ නැහැ. ගොඩක් ජනප්‍රිය වුණ ඒවා බැලුවා. ඒ අරෙන්න අනිත් ඒවා කිසිම දෙයක් මම බැලුවේ නැහැ. හැබැයි අන්තිමට මම මලයාලම් ෆිල්ම් වලට ඇබ්බැහි වෙන තත්ත්වයටපත් වුණා. ඉන්දියා ෆිල්ම් වලට ගොඩක් කැමති නැති වුණේ මේ වගේ තියෙන අතාර්කික ෆයිට්. අන්න ඒ වගේ දේවල් නිසා. හැබැයි මලයාලම් සිනමාවට එද්දී ඒ තත්ත්වය ගොඩක්ම වෙනස්. මම මුලින්ම බැලුවේ ප්‍රේම. ඒක මහා ලස්සන කතාවක්. මං හිතනවා ඔයාලා හැමෝම ඒ වගේ ඒක බලලා ඇති. ගොඩක් අයගේ මලයාලම් සිනමාවේ ආරම්භය වුණේ ඒකෙන්. ඊට පස්සේ මේ ළඟදී ආපු ප්‍රේමාලු කියන එකක් බැලුවා. ඒක ලස්සන කතාවක්. හැබැයි මලයාලම් ෆිල්ම් බලන්න ඇබ්බැහි වුණේ විත් ලව් එක බැලුවට පස්සේ. මාරම ලස්සන රෝකොම් කතාවක්. රොමැන්ටික් කොමඩි කතාවක්. ඒකේ ඉන්න ප්‍රධාන නිළිය අන්ස්වරා රාජ්‍ය. මං ඊට පස්සේ එයාගේ මූවි ටික හොය හොය බලන්න ගත්තා. එයාගේ පොඩි කාලේ මූවිස් ඇත්තටම මාර ලස්සනයි. දැන් ඒවා ලස්සනයි. ඒ වගේ සමහර ඒවාගේ නම මං කියන්න දන්නේ නැහැ. ඒවා මං උඩින් නිකන් දාන්නම් නැත්නම් කැප්ෂන් එකේ දාන්නම්. මේ ඔක්කොම වගේ ෆීල් ගුඩ් ටයිප් මූවිස්. මම මේවා බලන්න ගොඩක්ම කැමති වුණේ. හදාගන්න බැරි ගොඩක් බග්ස් වලට පස්සේ ඔළුව විකාර වෙලා එද්දි ඊට පස්සේ අපිට ඕනේ ඔළුව නිදහස් කරගන්න දෙයක්. මේ මලයාලම් මූවිස් බලද්දි ඔළුව ඇත්තටම මාර විදියට නිදහස් වෙනවා. අංශරා රාජන්ගේ මං කැමතිම ෆිල්ම් එකක් තමයි සුපර් ශාරණ්‍ය කියන්නේ. ඒකේ යාගේ පොඩි කාලේ කතාවක් තියෙන්නේ. ප්‍රේමාලු එකේ ඉන්න මමිතත් ඉන්නවා මෙයාගේ පොඩි කාලේ යාළුවෝ. මං හිතන්නේ ඒ දෙනා හොඳම යාළුවෝ. ඊට පස්සේ පේන් කිල් කියන්නේත් මාර ලස්සන මූවි එකක්. ඊළඟට තන්නීර් මාතන් දංග. ඒකේ මැතිව් තෝමස් ඉන්නවා. මේකත් මාර ලස්සන කතාවක්. එතකොට මම බලලා තියෙන චිත්‍රපටි ටික තමයි ප්‍රේමම් බලලා තියෙනවා, ප්‍රේමාලු බලලා තියෙනවා. විත් ලව් එකෙන් තමයි අංශරා රාජන් සෙට් උනේ. ඊට පස්සේ එයා ඉන්න මූවිස් බලන්න ගත්තා. ගෞරව වායූර් අම්බලන් ඩයිල්. ඒකේ නම මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. ඊළඟට පෙන්කිල්. ඒක මා ලස්සන මූවි එකක්. ඊට පස්සේ ව්‍යාන්සන්තම් බන්දු මිත්‍රාදිකල්. ඒකේ නම කියන්නත් ඇත්තටම මට තේරෙන්නේ නැහැ. පාරාන්‍යා විලසම්. ඒකත් මා ලස්සන මූවි එකක්. මේ ඔක්කොම මා ලස්සන මූවිස්. අන්නිර් මාතන් දිනන්ගල්. ඒකේ තමයි මැතිව් තෝමස් ඉන්නේ. ඊට පස්සේ සුපර් ශාරයන. මේ වීඩියෝ සීරීස් එක දිගටම කන්ටිනියු කරා යන්න. ලයික් එකක් දාලා යන්න.